හරි. මම ටක් ගාලා එහෙනම් කරන්නම්කෝ. හරි. සිස්ටම් එකේ ඉන්ටර්ෆේස් දෙකක් තියෙනවා. එකක් තමයි මහජනතාවට තමන්ගේ රික්වෙස්ට් දාන්න තියෙන මේ ඉන්ටර්ෆේස් එක. අනිත් එක අපිට ඔය ඇඩ්මින් වැඩ කරන්න තියෙන ඉන්ටර්ෆේස් එක. ඒතර මහජනතාවට රික්වෙස්ට් දාන්න තියෙන එක තමයි අපිට ගොඩක් වැඩ කරන්න වෙන්නේ. මොකද එන කට්ටිය රෙජිස්ටර් කරන්න එකෙන්නේ ගොඩක් අය රෙජිස්ටර් වෙලා එන්නේ නැහැ. නැති වෙයි. ඒ නිසා අපිට ගොඩක් වැඩ කරන්න තියෙන ওই පේජ් එකේ. එතකොට මේ ඒකට ගියාට පස්සේ පේජ් එකට ගියාට පස්සේ සරලයි අවශ්‍ය සේවය තෝරලා මේ URL එකටම කෙලින්ම යන්න පුළුවන්. සේවා තෝර ඉන්න ඕනේ නැහැ මේ ඇඩ්‍රස් එකටම. එතකොට අපිට තියෙන ඉතින් ඒ පුද්ගලයාගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක, ඊළඟට නම, ජෙන්ඩර් එක, ලිපිනය, දුරකථන අංක, DS ඔෆිස් එක, ඊළඟට මේ වසම ඔය තොරතුරු තෝරලා ඒ පුද්ගලයාට අවශ්‍ය කරන සේවාවන් ටික මම හිතන්නේ ඔය සේවාවන් ලිස්ට් එකක් හරි මොකක් හරි එතන තියයිනේ. එතකොට ඒ පුද්ගලයා දන්නවනේ ඕන සේවාවන් මොනවද කියලා එන්න කලින්ම. නැත්නම් එතන හොයන්න මේ යන එකක් නැහැ. ඒ ලිස්ට් එකක් හරි මොකක් හරි තියෙන එකකින් බලාගෙන ඇවිල්ලා අපෙන් සේවාවන් ටික කියයි ඉල්ලයි. ඊට පස්සේ අවශ්‍ය සේවාවන් ටික මාක් කරලා එයාගේ රික්වෙස්ට් එක සබ්මිට් කරන්නයි තියෙන්නේ. සබ්මිට් කරලා අනේ අර එන PDF එක print කරලා අදාළ පුද්ගලයාගේ අතට දෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒකයි මේ ඔතන බෑක් එන්ඩ් එකේ කරන්න තියෙන වැඩේ. වෙන ලොකු සීන් එකක් නැහැ. ඔය ටික ෆිල් කරා මේ ඊට සබ්මිට් කරා PDF එක print කරලා අතට දෙනවා. එච්චරයි. ඊට පස්සේ ෆ්‍රොන්ට් එන්ඩ් එකෙන් කරන්න තියෙන්නේ සෝරි මේ බෑක් එන්ඩ් එකෙන් කරන්න තියෙන අපිට ලොග් සිස්ටම් එකේ කරන්න තියෙන්නේ ඒ පුද්ගලයා පිටව යද්දී අපිට අර දෙන PDF එකේ කොටසක් ඉරලා දෙනවනේ මෙන්න මෙතනින් කපලා කපලා හරි ඉරලා හරි මොකක් හරි කරලා මේ යට ටික අපිට හම්බ වෙනවා ඒක. ඔතන ඒ පුද්ගලයා ලබා දෙන ෆීඩ්බැක් එක අනුව මෙතන පුරවලා තියෙන විදිහ අනුව සිස්ටම් එකේ ඒ දේවල් එන්ටර් කරන්නයි තියෙන්නේ. ඒතර උදාහරණයක් විදිහට මේ සබ්මිෂන් ID එක මේ යටත් තියෙනවා මේ පහළම දැන් උඩ කැල නැහැනේ. මෙතනින් අපිට ඒක බලා ගන්න පුළුවන් සබ්මිෂන් ID එක හෝ NIC එක. මේ සබ්මිෂන් ID එක අරගෙන මම සර්ච් කරලා බලන්නම්. ඒතර මෙන්න මේ සබ්මිෂන් එක ඊට පස්සේ ඒක view කරලා එයා අතන පුරවලා තියෙන තොරතුරු අනුව අපිට තියෙන්නේ මෙතන ඒ ටික ෆිල් කරගෙන යන්න. උදාහරණයක් විදිහට වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම කියන කවුන්ටරේට එයා ගිහිල්ලා. එතකොට මේකනේ මම ඒකට සිලෙක්ට් කරා. එයා කවුන්ටරේට ගිහිල්ලා. ගියපු දවස ඔටෝම එන්ඩ් මම ඕනක හදන්නම් 20 කියලා. මේ එක් කොහොමත් 20 න වෙනසක් වෙන්නේ නැහනේ. ඊළඟට එයාගේ ගැටලුව විසඳිලාද නැද්ද? එයා ඔව් කියලා තෝරලා නම් මේ මෙතන ටික් කරනවා. එයා නැහැ කියලා තෝරලා නම් මේක ටික් නොකර අපි ඉදිරියට යනවා. ගැටලුව විසඳිලාද නැද්ද? අපි විසඳිලා කියලා දාගමුකෝ. අවසාන වශයෙන් ඒ පුද්ගලයාගේ ප්‍රතිචාරය ෆීඩ්බැක් එක. අපි හිතමු එයා ටික් කරලා තියෙන මේ 3 වෙනි කොටුව කියලා. එහෙම වුණොත් මට තියෙන්නේ ඇවරේජ් රේටින් එක දෙන්න. ඒකනේ කොට මේ තර 3 තියෙන්නේ. අවසානයේ මොන හරි කමෙන්ට් එකක් මෙතන ලියලා නම් අපිට පුළුවන් ඒක මෙතන ටයිප් කරන්න. එහෙම ටයිප් කරලා ඒ ටික මේ එයාගේ ෆීඩ්බැක් එක මේ සිස්ටම් එකට සේව් කරන්නයි තියෙන්නේ. මේ ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒතකොට ෆීඩ්බැක් දාන එක නම් පස්සේ හරි කරන්න පුළුවන් quality එක එකතු කරගෙන අර උදේට එන කට්ටිය රෙජිස්ටර් කිරීම තමයි මම හිතන්නේ මෙතන මේ වැඩි ප්‍රමුඛතාවයක් දීලා කරන්න තියෙන්නේ. right ඔච්චරයි සිස්ටම් එකේ කරන්න තියෙන වෙන මොකුත් ලොකු සීන් නැහැ. පැහැදිලිද? ආයෙ කියලා දෙන්න ඕන කැලලක් තියද? එහෙනම් හරි නේද?